මේ විදිහට තමයි ඉතින් අපි මාසි සම්බල් එක තියෙන්නේ. ඔයාලා දන්නවා ඉතින් අපි මුස්ලිම් සහෝදරයන්ගේ විශේෂ අවස්ථාවල වලට හදාගන්න මේ මාසි සම්බල් එක ගොඩක්ම රසවත් රෙසිපි එකක්. ගොඩක් යාළුවෝ මම ඉල්ලුවා මේ විශේෂ අවස්ථාවකට හදාගන්න පුළුවන් මෙනු එකක් දෙන්න කියලා. ඉතින් ඔන්න අද විශේෂ අවස්ථාවකට හදාගන්න පුළුවන් මෙනු එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේක යනවා අද අල තෙල් දාලා යනවා, පරිප්පු කරියක් යනවා, මාසි සම්බල්යක් යනවා. ඉතින් මාසි සම්බල් එක තමයි අද විශේෂයෙන් හදන රෙසිපි එක. ඊට අමතරව කැට සලාදයක් යනවා. මුලින්ම මාසි සම්බල් එක තමයි හදාගන්න. ඉතින් අපිට ලුණු ටිකෙන් ෆ්‍රයි කරගන්නවා. මේ විදිහට පෑන් එකට තෙල් ටිකක් දානවා. මේ විදිහට ලුණු ටික බෙදෙන්න දා ගන්නවා. ඉතින් ඔයාලා වෙනත් දැන් ලුණු එක රන්වන් පාටක් වෙන නිකන් බෙදලා තියෙන්නේ. දැන් ඉතින් අපි මේක බා ගන්න ඕන. මම මේ තෙල් පෙරෙන්න පොළොන්නරයකට මේක දා ගන්නවා. මේ වගේ සුදු ලුණු ටිකකුත් බෙද ගන්නවා. ප්‍රමාණයක් නෑ. ඉතින් ඔයාලට වැඩිපුර ටිකක් ගන්න ඕන, වැඩිපුර ටිකක් ගන්න. මොකද මේ සුදු ලුණුත් මාර ටේස්ට් එකක් එනවා. මෙන්න මේ ගානේ විතර බා ගන්න රන්වන් පාටක් වුණාට පස්සේ. කරිපෙන්ජි ටිකක් බෙද ගන්නවා. මේ කඩු කෑලි ටිකක් බෙදලා දානවා මේකට. ඔයාලා උන රට කඩියක් මත් මේකට එකතු කර ගන්න පුළුවන්. මං ගා මේ කඩි කෑලි වගේ ඇත්තනේ ඒක මම දාලා මේක මොනවත් වෙන වැඩකට ගත්තෙත් නෑ තාම. මේකට මම මේක එකතු කරනවා. ඉතින් මේක අනිවාර්යයක් නෑ, කැමති නම් දා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි විදිහට අපේ පොල් ටිකක් බෙද ගන්නවා. ඔයාලට නන් ස්ටික් පෑන් එකක් තියෙනවා. ඒ පෑන් එකට දාලා බෙද ගන්න. මේකත් අපි හොඳ රන්වන් පාටක් වෙනකම් බෙද ගන්න ඕන. මේ පොල් එක බෙද ගන්නකොට බින්දර ගොඩක් වැඩි කරගන්න එපා. සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණය වගේ තියලා හොඳ රන්වන් පාටක් වෙනකම් බෙද ගන්න ඕන අපි. දැන් ඔයාලට පේනවා ඉතින් මේක හොඳ රන්වන් පාටක් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා අපේ උම්මලකට ටික. උම්මල ටිකක් දාලා මම ආයෙ පොඩ්ඩක් මේක කලවම් කරගන්නවා. තෙල් ටිකක් එකතු කරනවා. කෑලි මිරිස් හැඳි දෙකක් වගේ එකතු කරගන්නවා. පොඩි සැර ගතියක් ගන්නත් එක්ක රසායන ලුණු දා ගන්න පුළුවන්. සීනි පොඩ්ඩක් විතර එකතු කරනවා. මේ ටිකත් හොඳට කලවම් කරගන්න ඕන. ඔය බෙදගත්ත ලුණු ටික, කරපිංච ටික, සුදු ලුණු ටික, අදු ටික ඔක්කොම ටික එකතු කරනවා මේකට. මේ ටිකක් දාලා ඔක්කොම ටික හොඳට කලවම් කරගන්න. මම දහි ඇඹුල් ටිකක් මිරියා ගන්නවා මේකට. දහි ඇඹුල් වලින් තමයි මේකේ ටේස්ට් එකක් එන්නේ හොඳ. කැමති නම් සෝයා සෝස් පොඩ්ඩක් විතර එකතු කරගන්න. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපේ මාසි සම්බල් එක අපි හදාගත්තේ. ඒ මන්දත් අපේ උම්මලකඩ සම්බෝලේ. මේක ඉතින් ටේස්ට් එක ගැන වලට කියන්න දෙයක් නෑ නේ. ඔයාලට දකිද්දි මේ හිතා ගන්න පුළුවන් මේක ටේස්ට් එක කොහොමද කියලා. මේ විදිහට තමයි ඉතින් අපේ මාසි සම්බල් එක තියෙන්නේ. අන්තිම ලුක් එක ඔයාලට ඉතින් කන්න බැරි වුණාට ඔයාලට දකිද්දින් පේනවා ඇති ඉතින් මේකේ රස ගතිය කොහොමද කියලා. මේක අනිවාර්යෙන් ඔයාලා කාලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන් කාලා බලන්න. මේක ඉතින් මාරම ලෙවල් එකක තියෙන සම්බල් එකක් තමයි. ඊට පස්සේ තියෙන අපිට අලයක තෙල් දාගන්න. ඒකටත් මම මෙහෙම තෙල් ටිකක් දා ගන්නවා. ඉතින් ඔබ දානවා. ඊට පස්සේ කපාගත්ත බීලුණු ටික දානවා. ලුණු ටිකක් මම වැඩිපුර එකතු කරා. මොකද අල ටෙම්පරාදුවක් කියන්නේ ලුණු ටිකක් වැඩිපුර දා ගන්න ඕන අපි. කපාගත්ත කුදුරුන් ටිකක් එකතු කරනවා. කපාගත්ත අම්මිරිස් ටිකක් දානවා. ඊට මම කරපිංච ටිකක් එකතු කරනවා. කරපිංච ටිකක් මම වැඩිපුර එකතු කරා. මොකද එතකොට තමයි මේකට ලස්සනක් එන්නේ හොඳ. මේ ඇත්තටම අමාරු රෙසිපි නෙමෙයි. හරිම ලේසි හදාගන්න. රසායන ලුණු ටික දාගන්න. ඉතින් ලුණු දාද්දී ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න. ඔයාලා අලයක තම්බ ගද්දී අලයකටත් අපි ලුණු දානවා. ඉතින් අලයකේ ලුණු ටික බලලා ඒ අවශ්‍ය මදි අඩුපාඩුව තමයි මේකට දාගන්න ඇති. මම මිරිස් කුඩු ටිකක් දානවා. කෑලි මිරිස් දානවා. කෑලි මිරිස් හැඳි 3ක් විතර මම දානවා මේකට. ඔයාලා කැමති නම් මේ කුරුළු කුඩු දෙකක් විතර දාන්න මේකට. ඒකට හොඳ රසයක් එනවා. ඉතින් සුවඳක් එක්ක. තම්බගත්ත අල කිලෝ දෙකක් තියෙනවා. මේකට මම කහ ලුණු දාලා තම්බගෙන තියෙන්නේ හොඳට. දැන් මේකෙදි හොඳට කලවම් කරගන්න ඕන අපි.
ඔන්න ඉතින් අල ටෙම්පරාදුවත් හරි ඉතින් ඔයාලට තේරෙනවනේ මේක හරිම ලේසි රෙසිපි එකක් ඉතින් අල ටෙම්පරාදුවක් කියන්නේ අල ටික තම්බගෙන ඉතින් ලුණු ටෙම්පරාදුව හදාගෙන ඒකට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් හරිම ලේසි මේවා. ඉතින් අල එකත් මම මේ විදිහට රස කරගන්නවා ඉතින් ඔයාලට පේනවා ඉතින් මේකත් ඉතින් ලස්සන රස පෙනුමක් තියෙනවා. විශේෂ අවස්ථාවක් ආව ගමන් අපේ හිත බය වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මුකුත් කරගන්න බැරි වෙනවා. ඒ විදිහට සරලව හදාගන්න පුළුවන් රෙසිපි ගොඩක් තියෙනවා. ඉතින් මම එකින් එක ඔයාලට දෙන්නම් අනිවාර්යයෙන්ම. පරිප්පු එක තම්බ ගත්තා ඉතින්. මොකද පරිප්පු වීඩියෝ මම ගොඩක් දාලා තියෙනවා. ඒ හින්දා පරිප්පු වීඩියෝ එක මම මුලින් ඉඳලා කරේනේ. මේකට මම කරලා තියෙන්නේ ලොකු දෙයක් දාලා නැහැ. මේ කරි මංජරියක් දාලා තියෙනවා. ලුණු සුදු ලුණු ටික දාලා තියෙනවා. තක්කාලි ටිකක් දාලා ලුණු ටික එහෙම දාලා තම්බගෙන තියෙන්නේ. දැන් මම මේකට කිරි ටිකක් දානවා. පොඩක් කරිය ටික එකට තමයි හදාගන්නේ. ඊට පස්සේ මම මේකට ටෙම්පරාදුවක් දානවා. මම ටෙම්පරාදුවට දාලා තියෙනවා. අබ දාලා තියෙනවා, ලුණු දාලා තියෙනවා, සුදු ලුණු දාලා තියෙනවා, මිරිස් කරල් ටිකක් දාලා තියෙනවා, වේලිච්ච මිරිස් කරල්. ඊට පස්සේ කරමිංච ටිකක් දාලා තියෙනවා, සෝදුරු මාදුරු ටික එකතු කරලා තියෙනවා. මේ ටික තමයි දාලා තියෙන්නේ. ඉතින් මම මේක දැන් එකතු කරනවා. මම ටෙම්පරාදු වීඩියෝ එකක් වෙනම දාලා තියෙනවා. ඔයාලට ඕන එක බලන්නත් පුළුවන්. හදාගන්න කොහොමද කියලා දන්නේ නැත්නම්. ඉතින් මේකත් දාලා මේක පොඩ්ඩක් මේක කලවම් කරගන්නවා. මේ ටෙම්පරාදු දැම්මම තමයි ඉතින් පරිප්පුවට හොඳ රසක් එන්නේ. හරි දැන් පරිප්පු හදලා ඉවරයි. ඉතින් මේවා ඉතින් අර ලොකුවට වෙලාව යන්නේ මේ පරිප්පුව තැම්බෙන්න යන වෙලාව තමයි ඉතින් යන්නේ. ඔයාලට පේනවා ඉතින් මේක කොහොමද තියෙන්නේ කියලා. ලස්සනට තියෙනවා ඉතින් පරිප්පු එක අපේ. අද අපි කහපත් මෙනු එකක් කියන්නේ මම කහපතට ගැලපෙන විදිහට තමයි ඉතින් පරිප්පු එක හදලා තින්නේ අද. දැන් ලුණු ටික මෙහෙම දා ගන්නවා. උන්නාසි දානවා. ඊට කැරට් දානවා. මොළ මිරිස් ටිකක් දානවා. ඊට පස්සේ කියුකම්බර් දානවා. ඊට පස්සේ දෙහි ඇඹුල් ටිකක් දානවා. මේක පොඩ්ඩක් කලවම් කරනවා. මයිනස් එකක් දානවා මේකට මෙන්න. මේකත් මොනතර කලවම් කරගන්නවා. මේකට තරම් ඉතින් ක්‍රම කීපයකට හදා ගන්න පුළුවන් අපිට. මම අද හදන්නේ මයොනයිස් දාලා. නෑ ඉතින් නාලින් අද කැටතරලා හදාගත්තා. ওই විදිහට තමයි අද මෙනු එක මම හදාගත්තේ. ඉතින් මේක විශේෂ අවස්ථාවකට හදා ගන්න පුළුවන් රසමරස මෙනු එකක්. ඉතින් ඔයාලටත් මම හිතනවා දැන් ඔයාලගේ තියෙන පොඩි පොඩි ඉවෙන්ට් වලට පොඩි පොඩි පාටි වලට මේ රෙසිපි එක try කරලා බලන්න පුළුවන් වෙයි කියලා. කහපත් එක හදන වීඩියෝ එකක් මම වෙනම දාලා තියෙනවා. ඒක මම පළවෙනි කමෙන්ට් එකේ ටැග් කරලා තියන්නම්. ඔයාලට ඒකට ඒකත් බලා ගන්න පුළුවන්. ඒක ඔයාලට සම්පූර්ණ මෙනු එකම සරලව හදා ගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලගේ අදහස් ටික කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් එකක් දාන්න නැත්නම් මතක කරන්න එපා. ඉතින් ඔයාලගේ නොදන්න යාළුවන් අතරත් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. එහෙම නැත්නම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන එක මම ගිහිල්ලා එන්න. කට්ටියම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.